හෙලෝ පැටියෝ ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඉතින් අදත් හැපි ලයිෆ් මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම අරන් ආවේ ඔයාගේ විවාහ සහකරුවෝ සහකාරියගේ හැසිරීම් රටාව කොයි වගේද? එයාගේ ගතිගුණ කොහොමද? එයා ඔයාට ආදරය කරන්නේ කොයි විදියද? එයා ඔයාට සලකන්නේ කොයි විදියද? අන්න ඒ ගැන තමයි අද රීඩින් එකෙන් ඉදිරිපත් කරන්නේ. වෙනද වගේම ෆයිල් නම්බර් දෙකක් දානවා. දෙකෙන් වැඩිපුරම හිත යන ෆයිල් නම්බර් එක තෝරලා ඔයාට කියන්න පුළුවන් ඔයාගේ ෆයිල් නම්බර් එක මොකක්ද කියලා යටින් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. මම හිතනවා ඔයාලා ෆයිල් නම්බර් එකක් තෝරගන්න ඇති කියලා. ෆයිල් නම්බර් 1 ඔයා ගැන තමයි මේ කියන්න හදන්නේ. ඔයාගේ විවාහ සහකරුවෝ සහකාරිය ගැන අද බලමු කොයි වගේද කියලා. ඉතින් ෆයිල් නම්බර් 1 තෝරපු අයගේ විවාහ සහකරුවෝ සහකාරිය. ඇත්තටම එයා ගොඩක් වෙනස් කෙනෙක්. මිනිස්සු 100ක් ගත්තොත් 100 අතරින් කැපී පෙනෙන චරිතයක්. එයා මොනම දෙයක් වුණත් නොබියව කරන්න කැමති දිරිමත් හිතක් තියෙන කෙනෙක්. ඒ වගේම එයා මොනවා හරි යම්කිසි දෙයක් කෙනෙක්ට කියන්න තියෙනවා නම් බය නැතුව ඒක කෙලින් කතා කරන, කෙලින් ඒවට උත්තර දෙන තනි මතේ, කියන්නේ තමන්ගේ මතය හරි කියන තැන ඉන්න පුද්ගලයෙක් තමයි. ටැරොට් කාඩ් වලින් පෙන්වන විදිහට මට පේන්නේ එයාට හොඳ නායකත්වයක් තියෙන, හොඳ පෞරුෂයක් තියෙන කෙනෙක් තමයි. සාමාන්‍යයෙන් කණ්ඩායමක් ගත්තාම ටීම් එකක කැපී පෙනෙන නායකත්වයක් හසුරවන්න පුළුවන් පුද්ගලයෙක් තමයි මේ පුද්ගලයා. ඒ වගේම තමාගේ හැම දෙයක්ම, ඒ කියන්නේ තමන්ට තමන්ගේ හිතට එකඟව වැඩ කරන කෙනෙක්. ඒ වගේම යම් කිසි තීරණයක් ගත්තාම ඒක නිවැරදි අවබෝධයෙන් කරන, අනිත් අයට අසාධාරණකම් නොකරන, තමන්ට සාධාරණයක් වෙන්නත් අනිත් අයට අසාධාරණයක් වෙන්නත් ඒ විදිහේ වැඩ නොකරන ගති පැවතුම් අතින් ඊටාම ඉහළ පුද්ගලයෙක් තමයි. අර ඒක තමයි මගේ 100ක් ගත්තොත් ඒ 100 දෙනාගෙන් කැපී පෙනෙන චරිතයක් විදිහට තමයි එයාව හඳුන්වන්න පුළුවන්. එයාට හරිම ලොකුවටම ලොකු දක්ෂතාවයක් තියෙනවා මිනිස්සුගේ හිත දිනා ගන්න. තවත් පුද්ගලයෙක්ගේ හිත දිනාගෙන කතා කරන්න, ආකර්ෂණීය ලෙස තමන් ලෙස ඇඳ බැඳ තබා ගැනීමේ හැකියාව එයාට ඉහළින්ම තියෙනවා. ආකර්ෂණීය ලෙස කතා කරන්න, ආකර්ෂණීය ලෙස හැසිරෙන්න, එයාගේ ගතිගුණට කැමැත්තෙන් අනිත් කෙනාගේ හිත වශී වෙන, අන්න ඒ වගේ ගතිගුණ තමයි එයාට පිහිටලා තියෙන්නේ. එයා මොන රැකියාව කරත්, බිස්නස් පැත්තෙන් වුණත්, වෙනත් ආයතනයක වෙනත් දෙයක් කරත්, විදේශගත වෙලා හිටියත් එයාගේ තීරණ හරිම පැහැදිලි. අනාගතය හරිම පැහැදිලිව දකින කෙනෙක්. තමන් ඉදිරි අනාගතයේ කරන්න ඕනි මොනවාද කියලා දැනටම සැලැස්මක් ඇතුව කරගෙන යන කෙනෙක්. ඉතින් එයාට ඉදිරි අනාගතයේ හොඳ හැකියාවක් තියෙනවා. එයාගේ ව්‍යාපාර කටයුතු වලින්, එහෙම නැත්නම් එයාගේ තියෙන මොනවා හරි එයා වැඩ කරන ආයතනයේ ඉහළ නායකත්වයෙන්, ඒ වගේ මොනවා හරි තැනකින් තවත් ඉහළට උසස් වීම එක්ක යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ තරම්ම එයාව විශ්වාස කරලා එයාට හොඳ විශ්වාසවන්ත ශක්තියක් තියෙනවා කියලා එයාම හිතන කෙනෙක්. ඒ වගේම තමයි එයාට හොඳ හැකියාවක් තියෙනවා. අර කලින් මම කිව්වේ කෙනෙක්ගේ හිත දිනා ගන්න ආකර්ෂණීය ලෙස ඒ හැකියාව එයාට හොඳටම පිහිටලා තියෙනවා. ඒ වගේම එයා විවාහය සඳහා තෝරගන්න කෙනත්, ආදරය කරන්න තෝරගන්න කෙනත් එයා හරි කැමති එයාගේ එනර්ජි එකට ගැලපෙන විදිහේ, එයාගේ වයිබ් එකට සෙට් වෙන කෙනෙක් විදිහේ එයාට ආදරය කරනවට සමහර විට මේ වන විට ඔයාගේ රිලේෂන්ෂිප් එකේ ඉන්න කෙනා මේ පුද්ගලයා වෙන්න පුළුවන්. මේ ගතිගුණ, මේ පිහිටි, මේ සියල්ලම මේ ටැරොට් එකෙන් කියන විදිහේ එයා සමහර විට මේ ඔයාගේ කෙනා ගැන වෙන්නේ නැති මේ කියවෙන්නේ.
එයාට තියෙන්නේ ආදරය කරන තැනදී වුණත් හරිම කෙලින් තීරණ ගන්න පුළුවන්. හරිම කෙලින් අදහස්. කියන්නේ දෙපැත්තට වැනෙන දේවල් නැතුව. ඒ දේවල් වලට කැමති කෙනෙක්. ඒ කියන්නේ එයා කැමති නෑ මොන හරි දෙයක් පටන් අරගෙන ඒක අතරමඟ නතර කරනවට. එහෙම නැත්නම් එයා කැමති නෑ එයා වගේ කියන්නේ බිස්නස් පැත්ත වුණත් හැම දෙයක්ම හැන්ඩල් කරගෙන ඉන්න පුළුවන් කෙනෙක්. එයාට ගරු කරන, ඒ වගේම එයා ගරු කරන කෙනෙක්ට එයා ගොඩක් ආදරය කරනවා. එහෙම කෙනෙක් නම් එයා තමයි. ඒ වගේම එයා මම කිව්වා වගේ එයා මිනිසුන්ට හරියට ගරු කරනවා. ගරු කරලා කතා කරනවා. ඒක දුප්පත් පොසත් ඒක කොයි විදිහේ ಜಾති ભેද මොකක්වත් එයා බලන්නේ නැහැ. ඒවා හිතන්නේ හැම මිනිස්සෙකුම මිනිසෙක් විදිහට දකින්න කැමති පුද්ගලයෙක්. ඒ මිනිසයාට ගරුත්වයක් දෙන්න කැමති කෙනෙක්. ඒ වගේ අය අද සමාජෙ ගොඩක් අඩුයි. ඉතින් මේ වගේ පුද්ගලයෙක් අහම්බෙන් තමයි ඔයාලට හම්බ වෙලා තියෙන්නේ. සමහර විට මේ වෙන විට ඔයාගේ විවාහ සහකරු ලෙස රිලේෂන්ෂිප් එකක් පවත්වාගෙන යනවා මේ එයා වෙන්න පුළුවන්. පල්ලෙහෙන් කමෙන්ට් එකක් තියන්න. එහෙම නැත්නම් ඉදිරි අනාගතයේ ඔයාට මේ හම්බ වෙන කෙනා වෙන්න පුළුවන්. අනාගතයේ දවසක හම්බෙලා මේ වගේ කෙනෙක් ඔයත් එක්ක රිලේෂන්ෂිප් එකක් පැවැත්වුවත් මට කමෙන්ට් එකක් දාන්න ඉස්සරහට. මේ රීඩින් එක අද බැලුවා කියලා, අද ඇහුවා කියලා ඔයාගේ අනාගතයේ දවසක වෙන දේවලුත් තමයි මේක ගැප් වෙලා තියෙන්නේ. මෙයාට යම්කිසි දෙයක් ලබා ගන්න ඕන වුණාම එයා ඒ දේ ලබා ගන්න සෑහෙන උත්සාහ කරනවා, සෑහෙන මහන්සි වෙනවා. අනික තමයි ඒ දේ ලබාගෙනම තමයි එයා ජයග්‍රහණය කරන්නේ. එයාගේ මොනවා හරි බිස්නස් පැත්තෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා බලාපොරොත්තු වෙන මොකක් හරි ආදරයක් වගේ දෙයක්. ඒ වගේ මොනවා හරි දෙයක් ගැන එයාගේ හිතේ චිත්‍රයක් වගේ එක ඇඳුනොත් එයා නිතරම හිතන්නේ මේකට ළඟා වෙන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ එයා ඒකට සැලැස්මක් හදා ගන්නවා. සැලැස්මක් හදාගෙන එයා ලං කරගන්නවා. ඒ දේ කරගන්නවා. ඒක එයාගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්නවා. එයාගේ බිස්නස් පැත්තෙන් නම් ඒ ටාගට් එකට යනවා. එයා සිහින දකින්නේ එයා සම්මාන වගේ දේවල් ගන්න නම් ඒ දේවල් වලට යනවා. අන්න ඒ දේවල් වලට එයා ගොඩක් කැමැත්තෙන් කරන දේවල් තමයි ඒවා. ඉතින් අදිෂ්ඨානෙන් දෙයක් කරොත් ඒ දේ බලාපොරොත්තු වෙනවමයි. ඒ වගේම එයාට හොඳ ඉවසීමේ ශක්තියක් තියෙනවා. ඕනම දෙයක් ලබා ගන්න දඩිබිඩි ගාලා ඒව පස්සේ දුවන්නේ නැහැ. එයා සාමාන්‍යයෙන් එයාට වාහනයක් ගන්න සීනයක් දකින්නවා කියමු. එහෙම නැත්නම් එයා විවාහයක් ගන්න, එයාගේ විවාහය ලස්සනට කරන්න. ඒ දේවල් කලබලයට කරන්නේ නැහැ. එයා ගොඩක් ඉවසන පුද්ගලයෙක්. මේක බලන්නේ බොයි කෙනෙක් නම් ගර්ල් කෙනෙක් නම් දෙපැත්තටම සමවයි මම මේ කියන්නේ. එයා ගොඩක් ඉවසන කෙනෙක්. එතකොට එයාට එයාගේ ටාගට් එකට යන්න කාලය සහ වෙලාව තියෙන නිසා එයා ඉවසීමෙන් තමයි හැම දෙයක්ම ප්ලෑන් කරගෙන ඉදිරියට යන්නේ. ඒ වගේම එයා ලයිෆ් එකටත් ගොඩක්ම ළඟින් ඉන්න කෙනෙක්, ළඟින් ඇසුරු කරන කෙනෙක්. එයාගේ ලයිෆ් එකට එයා ගොඩක් ආදරය කරන කෙනෙක්. එයාගේ ෆැමිලි එකේ අයගේ අදහස් වලට ගරු කරන කෙනෙක්. එයාලව හරි තැන නිසි ලෙස තියලා තියෙන කෙනෙක්. එයාලට අයිති දේවල් එයාලට අයිති ස්ථානවල තියලා තියෙන කෙනෙක්. ඉතින් ඒකින්ද මේ කෙනාගේ මම දකිනවා ටැරොට් වලින් ඇත්තටම මේ වගේ පුද්ගලයෝ හම්බෙන්නේ සමහරවිට මේ කෙනා ගර්ල් කෙනෙක් වෙන්න පුළුවන්, බොයි කෙනෙක් වෙන්න පුළුවන්. මේ කවුරු වුණත් ඔයාගේ ජීවිතයේ ඉස්සරහට ඉන්න කෙනා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වෙන විට ඔයාට මුණ ගැහිලා ඉන්න කෙනා වෙන්න පුළුවන්. ඉතින් ජීවිතේ ඔයාට බලාපොරොත්තු වෙන්නේ මේ වගේ කෙනෙක් නම් ඔයා මේ වගේ කෙනෙක් දැනටත් ළඟා කරගෙන ඉන්නවා නම් ඔයා අති සාර්ථක කෙනෙක් තමයි. මේ කාලය තුල මේ වගේ අය හම්බෙන්නේ නිසා. ඉතින් මං හිතනවා ඔයාට ජීවිතේ ඉස්සරහට යන්න ටැරොට් එකකින් මේ කියවුණු පුද්ගලයා හෝ එහෙම නැත්නම් මේ ඔයා බලන්නේ බොයි කෙනෙක් ගැන නම් ගර්ල් කෙනෙක් ගැන නම් මේ දෙන්නකින් කවුරුම හරි කෙනෙක් නම් ඔයාට හම්බෙලා ඉන්නවා නම් ඔයා ඇත්තටම හරිම වාසනාවන්ත කෙනෙක්. ජීවිතේ ඔයාට හැම දෙයක්ම සැහැල්ලුවෙන් සතුටින් හැම දෙයක්ම ලබාගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මේ ෆයිල් නම්බර් 1 මේක පොදු රීඩින් එකක් විදිහට තමයි මේක කිව්වේ. මේක ඔයාට පර්සනල් රීඩින් එකක් විදිහට ලබා ගන්න මගේ WhatsApp නම්බරයට මැසේජ් එකක් එවන්න. හරියටම ඔයාගේ ගැන දැනගන්න පුළුවන්.
ඉතින් මම හිතනවා ඔයාට මේ රීඩින් එක පැහැදිලි වෙන්නේ නැති කියලා, අවබෝධ වෙන්නේ නැති කියලා. පළවෙනි කමෙන්ට් එකක් තියන්න, ලයික් එකක් දාන්න, ඔයාගේ ෆයිල් නම්බර් එකත් කියලා. ඉතින් ෆයිල් නම්බර් 1 ඔයාට තමයි මේ රීඩින් එක අරන් ආවේ. එහෙනම් ඔයාගේ කටයුතු සියලුම දේ සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ගෙහින් එන්න ෆයිල් නම්බර් 1 ඔයාට සුබ දවසක්. හෙලෝ ෆයිල් නම්බර් 2 කොහොමද ඉතින් ඔයාට? මම හිතනවා ඔයා හොඳින් ඇති කියලා. ඉතින් අපි බලමු ඔයාගේ විවාහ සහකරුවෝ සහකාරිය ගැන. එයාගේ එනර්ජි එක, එයාගේ ආදරය, එයාට තියෙන වෙනස්කම්, එයාගේ ජීවිතේ ඔයාට දක්වන වෙනස්කම් මොනවාද? එයා ඔයාත් එක්ක කොයි වගේ ලයිෆ් එකක් ගත කරයිද? අන්න ඒ ගැන අපි දැන් බලමු. ඉතින් ෆයිල් නම්බර් 2 එයා ඔයාට සමහර වෙලාවට පොඩි හිත රිදවීම් කරන වෙලාවල් ඇති. ඒ වගේ දේවල් ඔයා ටිකක් වැඩිපුර හිතනවත් ඇති. හැබැයි එයා ගොඩක් හොඳ ගතිගුණ වලින් පිරුණු කෙනෙක්. එයාගේ ගති ලක්ෂණ බලමු අපි ඉස්සෙල්ලා කොහොමද කියලා. එයා හරිම නිවිච්ච තැම්පත් කෙනෙක්. හැබැයි එයා වැඩි කතා බහක් නැහැ. ඒ කියන්නේ කතා කරන්නේ අඩුවෙන්. කතා බහ කරන්නේ අඩුවෙන්. ඒක දිගට කියවගෙන යන්න කැමති නැහැ. අවශ්‍ය දේ කතා කරනවා, අනවශ්‍ය දේ කතා කරන්න කැමති නැහැ. ඒ වගේම තමයි. හැබැයි ඔයා කතා කරනවට එයා කැමතියි. ඔයා කතා කරනවට එයා කතා නොකර හිටියට, ඒ කියන්නේ එයා වැඩි නිහඬ පුද්ගලයෙක් වුණාට ඔයා වැඩිපුර කතා කරනවට එයා හරි කැමැත්තක් දක්වන කෙනෙක්. ඒ වගේම එයා අසාධාරණට විරුද්ධව, එයාට අසාධාරණේ පෙන්වන්න බැරි කෙනෙක්. ඒ වගේම ආදරය කරද්දී එයා ගොඩක් අනිත් කෙනාගෙනුත් ආදරය ගොඩක් බලාපොරොත්තු වෙන කෙනෙක්. ඒ වගේම ආදරයට සහ එයා ළඟින් ඇසුරු කරන අයට ගොඩක් කරු කරන කෙනෙක්. යම් අවස්ථාවලදී කෙනාගේ හිත රිදවීමට, එක එක්කෙනාට නිකන් බොරු කියලා රවට්ටන්න, ඒ වගේ ගති ලක්ෂණ එයා ගාව නැහැ. ඒ වගේ අය එයා ඇසුරු කරන්න කැමතිත් නැහැ. එයා ගොඩක් ළඟින් ආශ්‍රය කරන අයව දෙහිතක් නැතුව ආශ්‍රය කරනවා, අවංකයි. හැබැයි එයාට බොරුවක් කරා කියලා දැනුනොත්, එයාව මොනවා හරි දෙයකට රැවටුවා කියලා දැනුනොත්, ඒ අයව අතහරින්නත් එයා පසුබට වෙන්නේ නැහැ. මොකද ඒ අය එපාම කියලා තමයි එතනින් එයා අයින් වෙන්නේ. ඒ වගේම ආදරේදී වුණත් ඒ විදිහේ තමයි. එයාට ආදරය කරන කෙනාගේ මොකක්ම හෝ රැවටීමක් වගේ දෙයක් දැනෙනවා නම් එයා එයාත් එක්ක ඉන් ඉදිරියට ඉන් එහාට ජීවිතයේ කිසිම දෙයක් කතා බහ කරන්නවත් ඇසුරු කරන්නවත් කිසිම දෙයක් අවශ්‍ය නැහැ කියලා එයාව එයාගේ හිතෙන් අමතක කරලා දාන්න කැමතියි. ඒ වගේම එයාගේ දියුණුව සඳහා, එයාගේ ජීවිතේ ඉස්සරහට තියෙන බලාපොරොත්තු, එයාගේ මම හිතන විදිහට මේ බලන කෙනා විදේශගත වීමට බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් විදේශගත වෙලා ඉන්නවනම් එහෙම කෙනෙක් වෙන්න ඕනේ. එයාගේ ලොකු ප්ලෑන් එකක් තියෙනවා. බිස්නස්මන් කෙනෙක් වෙලා එයාගේ මහන්සියෙන් හැම දෙයක්ම හදාගෙන ප්ලෑන් එකකට ජීවත් වෙන්න එයා ගොඩක් උත්සාහ ගන්නවා. ඒ වගේම එයාගේ ෆැමිලි එක පැත්තෙන් යම් ප්‍රශ්න යාට තියෙනවා. එයා රිලේෂන්ෂිප් එකක මේ කාලය තුල ඉන්නවා නම් ඒක විවාහය දක්වා ගෙනියන්න එයා ගොඩක් try කරනවා. මොකද එයාගේ ෆැමිලි එකේ අයගෙන් ඒකට විරුද්ධතාවයකුත් තියෙනවා. නමුත් එයා ඒ ගැන හිතන්නේ නැතුව රිලේෂන්ෂිප් එක පවත්වාගෙන යනවා. එයාගේ විවාහය දක්වා විවාහ සහකාරී හෝ සහකරු ලෙස එයා තෝරාගන්නේ දැනට රිලේෂන්ෂිප් එකේ ඉන්න කෙනා හෝ එහෙම නැත්නම් අනාගතේ හමු වෙන කෙනා හෝ කියලා හිතාගෙන ඉන්න කෙනා. මෙයා නිහඬව ජීවත් වුණාට මෙයාට අර නිහඬ මිනිසුන්ගෙන් සමහර අය නිකන් මෝඩයෝ ගන්නට දාන්න කැමති අය ඉන්නෝනේ. ඉතින් එහෙම කෙනෙක් විදිහට පෙන්නුම් කරන දේවල් වලට එයා කැමති නෑ. ඒ කියන්නේ තවත් කෙනෙක් එයා මෝඩයෙක් කියලා හඳුන්වන්න හදනවා නම් එයා පකඩුවේ ඉන්න නිසා ඒ දේවල් වලට එයා කැමති නෑ. ඒ වගේම එයා ඒ නිහඬව හිටියට බොහොම දරුණු කෙනෙක්. එයාගේ නිහතමානිකම, නිහඬ බව, ඉවසීම, ඒ දේවල් එයාගේ ගති ලක්ෂණ හරිම ආකර්ෂණීයයි. එයාට දෙයක්
හිතට දැනුනොත් ඒ කියන්නේ අවංක කෙනෙක් හිතට දැනුනොත් එයාට අවංකවම හැම දෙයක්ම කියන්නේ ඕන උදව්වක් කරනවා. හැබැයි බොරු කරන මිනිස්සු අතාරින දෙපාරක් හිතන්නේ. ඒ වගේම එයා නිහඬ චරිතයක් වුණාට එයාට තරහා ගියොත් ඒක පාලනය කරන්නත් ගොඩක් අමාරු කෙනෙක්. ඒ වගේම එයාගේ ෆැමිලි එකේ යම්කිසි නීති රීති ටිකක් තියෙනවා. එයාලයි පෞල් පසුබිම ඇතුලේ ඒවට ගරු කරන්න ඕනි. ඒ කියන්නේ එයාගේ දැන් එයාගේ පාර්ට්නර් කවුරු හරි කෙනෙක් වෙනවා නම් ඒ දේවල් වලට ගරු කිරීමක් කළ යුතුයි කියන තැන එයා ඉන්නවා. අන් අයගේ අදහස් වලට එයා ගරු කරන එයා ප්‍රතිපත්ති ගරුක කෙනෙක් නිසා ඒ දේවල් වලට අනිවාර්යෙන් එයා මුල් තැන දෙන කෙනෙක්. හැබැයි කොහොම වුණත් මෙයාට හම්බෙන සහකාරිය හෝ සහකරු මෙයා බොහොම ආදරෙන් අවංකවම තමන්ගේ එකම හිතෙන් තමන්ගේම කරගෙන ලේට කා වැදුණු කෙනෙක් හා සමානව ආරක්ෂා කරන්න එයත් එක්ක ජීවත් වෙන්න කැමති කෙනෙක් තමයි ආදරේදී. එයා මිනිසුන්ට උදව් කරාට ඒ උදව් කළා එයා දෙයක් බලාපොරොත්තු වෙන්නේ ඒ මොකද එයා උදව් කරාට පස්සේ ඒක එතන ඉවර කරනවා. එයා නැවත මම උදව්වක් කරපු නිසා මට උදව්වක් කරන්න කියලා එහෙම දේවල් කවදාවත් එයා බලාපොරොත්තු වෙන්නේ නැහැ කෙනෙක්ගේ. එයා යම්කිසි දෙයක් කළා එයා ඒක අමතක කරනවා. එතනින් එහාට එයාට උවමනාවක් උදව්වක් එහෙම මං ඔයාලට උදව් කරපු නිසා මට මේ දේ කරලා දෙන්න. එහෙම කතාවක් කවදාවත් එයාගේ නැහැ. කෙලින් තීරණ කෙලින් වැඩ කරන විනයගරුක සමාජයේ කැපී පෙනෙන චරිතයක් තමයි එයා. ඕන කෙනෙක්ගේ හිත දිනා ගන්න හිනාව කතාව ආකර්ෂණීය බව ඒ දේවල් තියෙනවා. හැබැයි ඒ ඕනවට වැඩිය නෙමෙයි සීමාවක් ඇතුව එයාගේ හැම දෙයක්ම තියෙන්නේ. අනවශ්‍ය විදිහට කතාවට යන්නේ නිහඬව ඉන්නවා. කතා කරන අය දිහා හොඳින් කතා කරන අයට හොඳින් සමන් දෙනවා. ඒ වගේම ආදරේදී වුණත් එයා ඕනවට වැඩිය කරදරයක් වෙන්න කැමති නැහැ. ආදරය කරන කෙනාට උනත් වල්යක් වෙලා ආදරය කරන්න කැමති නැහැ. ඒකත් ඩීසන්ට් පිට. ඒ කියන්නේ හැම දෙයක්ම සීමාවක් තියාගෙන ඒ කියන්නේ ඔයාට නීති රීති දාලා ඔයාව කොටු කරන්න ඒ වගේ දේවල් වලට එයා කැමති නැහැ. හරිම නිදහසේ ඉන්න තමයි එයා කැමති. ඔයාගේ හිතත් නිදහසේ තියලා එයාගේ හිතත් නිදහසේ තියලා විශ්වාසය මත ආදරය රැගෙන යන්න තමයි එයා ගොඩක් කැමති සහ එයාගේ ගති ගුණ අතින් ටැරොට් වලින් පෙන්වන්නේ. ඒ වගේම එයා මොනාහරි යම්කිසි දෙයක් හිත රිදවෙන දෙයක් කිව්වත් ඒක ඒ මොහොතේම ඒ සැනින්ම ඒක වෙනත් කතාවකට යොමු කරලා ඒක එතනින් අමතක කරලා දානවා. එහෙම නැතුව දිගින් දිගට මේක මෙහෙම වුණා නේද? මේක මෙහෙම වුණා. මේක මට මගේ හිත රිදුනා. ඔය ඇයි එහෙම කරේ? එහෙම කවදාවත් ඒ දිගින් දිගට ඇදගෙන යන ප්‍රශ්න එයා කරන්න කැමති නැහැ. මොනවා හරි දෙයකට යම්කිසි කාලයක් ඇතුලේ එයාගේ සමහර විට පොඩි කාලේ වෙන්න පුළුවන්. කොයි හරි ජීවිතයක කාලෙක එයාගේ හිත ගොඩාක් රිදිච්ච කෙනෙක් යම්කිසි හේතුවක් මත. සමහර විට රිලේෂන්ෂිප් එකකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගේ ෆැමිලි එකේ මොකක් හරි දෙයක් නිසා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මොකක්ම හරි දෙයකට එයාගේ හිත ගොඩාක් රිදුණු කෙනෙක්. සමහර විට ඔයාට එයා මුණ ගැහෙන ගමම මේ දේවල් කියන එකක් නැහැ. ඒ දේවල් කියන්න එයා කාලයක් ගනී. කාලයක් කරගෙන එයාගේ හිත නිදහස් වෙන්න හැම දෙයක්ම ඔයත් එක්ක කියන්න පටන් ගන්නවා. එයාගේ හිතේ මොකක්ම හරි සැඟවිච්ච දුකක් එයා තියාගෙන ඉන්නවා. ඒ දේවල් වලින් ඔයාගේ රිලේෂන්ෂිප් එකටවත් එහෙම නැත්නම් ඔයාගේ විවාහ ජීවිතයටත් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. එයාගේ මනසට බලපාපු මොකක්ම හෝ ප්‍රශ්නයක් නිසා තමයි එයා ඒ විදිහට ඒක සමහර විට දැන්ටමත් කියලා ඇති. මට මෙහෙම මගේ ළමා කාලේ ප්‍රශ්නයක් වුණා. මොකක් හරි ආට කියලා ඇති ඒ ගැන. ඉතින් ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු අයට තමයි මේ රීඩින් එක අරගෙන ආවේ. ඉතින් පැටියෝ මේක පොදු රීඩින් එකක්. ඔයාට පර්සනල් රීඩින් ගන්න නම් මගේ WhatsApp නම්බරයට මැසේජ් එකක් එවන්න 076 33 10 745 කියන නම්බර එකට. ඒ වගේම ඔයාට මොනවා ග්‍රහ අපල වගේ දේවල් තියෙනවා නම් ඒ සඳහා සෙත් කවි හදලා බෝධි පූජාමය කටයුතු කරන්න
පිටරට විදේශගත වීමට බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ සඳහා ඔයාට කරගන්න බැරිව ගිහින් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයා මොකක් හරි රෝගයකින් ග්‍රහ අපල නිසා රෝගයකින් පෙළෙනවා නම් ඒ වගේ අයට සෙත් කවි කියලා සෙත් කවි මාර්ගයෙන් ඔයාට සිත සාන්තිය හදා ගන්න පුළුවන් බෝධි පූජාමය කටයුතු කරලා. ඉතින් ඒ සඳහා WhatsApp message එකක් එවන්න. ඔයාට අවශ්‍ය දේවල් කියලා අපි ඒ සඳහා සූදානම් ඔයාට ඒ දේවල් ලබා දෙන්න. ඒ වගේම සුවඳ කුඩු, ඔයිල් බොටල්, කීටැක්, ප්‍රාර්ථනා පහන්, ධන ආකර්ෂණය වන පහන්, ආදරය හා ආකර්ෂණය ලබා ගැනීමේ කීටැක්. ඉතින් ඔය හැම දෙයක්ම ඔයාට ලබා ගන්න පුළුවන් WhatsApp message එකක් දාලා මිල ගණන් අහලා. ඉතින් මම හිතනවා ඔයාට මේ රීඩින් එක අවබෝධ වෙන්නේ නැති කමෙන්ට් එකක් තියන්න අනිවාර්යෙන්. ඔයාගේ වටිනා කමෙන්ට් එක මට ගොඩක් වටින නිසා. ඒ වගේම අලුතින් channel එකට එකතු වෙච්ච අය මාව subscribe කරලා නැත්නම් subscribe කරලා channel එකට එකතු වෙන ලෙස ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් පැටියෝ එහෙනම් ඔයාගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ලම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අදට මම ගෙහින් එන්නම්. යාලිත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.